40ට කඩලු දෙකක් ඒ හොඳම පන්දු යැවීම මේ විශේෂ අවස්ථා එංගලන්ත කණ්ඩායම ලකුණු හඹා යාමේදී විශේෂ අවස්ථා විශේෂයෙන් බෙන් ඩකට් සහ ජෝ රූට් තමයි වැඩිපුරම ලකුණු ලබාගත්තේ මේ ආරම්භක කඩුල්ල සැක්‍රෝලිගි දැවියාම ඉන්නතුරු ඉතාමත් හොඳින් ජෝ රූට් සහ බෙන් ඩකට් ලකුණු අතර පිවිසියා බෙන් ඩකට් ලකුණු තිබුණේ නැහැ ඔහු අලුබඳුන තරඟාවලියේද පුරාම ලකුණු 50ක් ලබා ගත්තේ නැති ක්‍රීඩකයා අද දින ලකුණු 50ක් ලබා ගත්තා ප්‍රේමදාස පිටියේ පැමිණුණා තමගේ සුපුරුදු රිද්මයට ඔබට පේනවා ඇති බෙන් ඩකට් ලකුණු ලබා ගන්න ආකාරය ඉදිරියට පැමිණෙන එල්ල කරන පහරවල් සුවිශේෂයි වගේම හොඳ ස්වීප් පහරවල් රිවර්ස් ස්වීප් පහර මෙම පහර තමයි ඔහුට දැවි යාමට සිදු පහර ඉන්නනුව ජෝ රූට්ගේ කඩුල්ල මෙය හොඳ සාමූහික තීරණයක් සමහර ක්‍රීඩකයන් මේ ඉහළ මාලයට යන්න බැහැයි කිව්වත් නමුත් අවසන් මොහොතේ ශ්‍රී ලංකාව ජයගත්තා ජෝ රූට්ගේ කඩුල්ලෙන් මේ අර ස්ටම්ප් කිරීම මෙන්ඩිස් විශේෂයි ඒ කඩලු දෙකම පන්දු යවන්නන්ට වඩා කුසල් මෙන්ඩිස් ලබාගත් කඩලු දෙකක් කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම මේ දුලිත් වෙල්ලාලගේ අර කෝටන් බෝල් එක නැත්තම් ඔහුම පන්දු යවමින් ලබාගත් අවස්ථාව මේ ඊට පසුව රෙහාන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා නැවතත් ඔහු ජීව එකතු කරා එංගලන්ත කණ්ඩායමට ආසන්නයට මෙන්න 272 ඉතාමත් හොඳින් ලකුණු ලබාගත්තා රෙහාන් හමඩ් පෙනෙනවා ඇති දකුණත් පාපත් දග පන්දු යවන්නේ කුණත් පිටිකරණයට ඔහුට දක්ෂතාවය ඇති බව තමයි පිළිබිඹු වෙන්නේ අවසනදී ඔහු දැවි යන්න සිදුුනේ මෙන්න මෙවැනි සුපිරි ගණේ උඩ පන්දුවක් වෙල්ලාලගේ සුරත මේ ඊළඟ දැවියාම ජොස් බට්ලර් අවසන්ම කඩුල්ලක් කියන්න පුළුවන් මේ උඩ පන්දුව DDS රැක ගන්න තම සුවිශේෂී උඩ පන්දුව තාමස්තරව ඕවර්ටර්න් තරඟය වෙනස් කරන පන්දු ප්‍රහාරයක් දියත් කරනවා වර 50ක තරඟය වර 20ක තරඟයේ රාමුවට හැඩතලමවන ක්‍රීඩකයා ජිමි ඕවර්ටර්න් අවසානයේ මේ ආකාරයට වෙල්ලාලගේ නැවතත් අවසන් මොහොතේ තිරයට එකතු වෙමින් ජය ගන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම අද මේ විස්තර විචාරයේ ගෙන බෙදියා අපත් සමග එකතු වුණා හිතවත් බන්දුල සමන් වතුරේ